හෙලෝ අයුපෝවේවා සාදරයෙන් පිළිගන්නවා කිචන් with Itu YouTube channel එකට. ඔන්න ඉතින් මං අද ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගෙදර මස් මාළු නැති දවසට රසම රසට බිත්තර කරියක් මස් වගේම රසට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි යම් වීඩියෝ එකට. ඔයගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ තියෙන ඉතින් අපිට මේක හදාගන්න ඕන කරන ද්‍රව්‍ය මුලින්ම ඔයගොල්ලෝ මේ වගේ බෝල් එකක් අරගෙන බිත්තර 4ක් ඒකට කඩලා දාගන්න. දැන් මේ වගේ ඒකට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් ටිකක් කැමති නම් ඔයගොල්ලන්ට මේකට කෑලි මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේ වගේ කෑරපුවක් අරගෙන හොඳට මේක මේ විදිහට ගසා ගන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ වතුර එකක් ලිපේ තියලා ඒක උඩින් ස්ටීමර් එක තියලා මේ විදිහට මේක ස්ටීම් කරගන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම ස්ටීම් කරගත්ත මගේ බිත්තර එක. දැන් ඉතින් මේක අපි මේ වගේ කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට මම මේක පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ අතරෙම ලුණු, තක්කාලි, රම්පෙ වගේ අවශ්‍ය දේවල් කපලා පැත්තකින් තියාගන්න. මම දැන් මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒක රත් වීගෙන එනකොට ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම කලින් හදාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. මේක හදන වීඩියෝ එකත් මම මගේ channel එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේක ඔයාට මාස 6ක් වගේ කාලයක් කල් තියා ගන්නත් පුළුවන්. සුදු ලුණු ඉඟුරු වලට යන වියදමත් ඉතිරි. දැන් ඉතින් මේක මේ විදිහට රත් කරලා ඊළඟට ඒකට මිරිස් කුඩු ටිකකුත් දා ගන්නවා. ඊළඟට අපි මේකට කපාගත්ත ලුණු, තක්කාලි, රම්පි ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න. ඊළඟට මේ වගේ කුණුදු පොත ටිකකුත් එකතු කරගන්නවා. මේ තියෙන මම කලින් දවසේ හදාගත්ත කරපිංචා මිශ්‍ර කරලා හදපු මැජික් කුඩු එක. ඇත්තටම මේක දැම්මම කෑම ගොඩාක් සුවඳයි. ඊළඟට අපි මේකට තුන පහ ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට වතුර ටිකකුත් මේ විදිහට එකතු කරගෙන අපි කපාගත්ත බිත්තර ටිකත් මේ විදිහට මේකට එකතු කරගන්නවා. ඒ වගේම හොඳින් මතක තියාගන්න ඕගොල්ලෝ මේක හදාගන්න ඕනේ ගොඩක් අඩු ගින්දරේ. ඉතින් මේ විදිහට අපි අපේ බිත්තර කරි එක හදාගත්තා. ඇත්තටම මේක බත් පාන් ඉන්දියාපු වගේ ඕනම එකක් එක කන්න හරිම රසයි. ඕගොල්ලොත් හදලා බලන්න. වැඩි වියදමක් යන්නේ නැහැ. මස් මාළු නැති දවසට ගොඩාක් වටිනවා. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. මං ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.